ඔව් මැඩම් ඇහෙනවා. ඔව්. හරි මං හිතන්නේ ළමයි ඉන්නේ ඔක්කොමලා වගේ. හරි එහෙනම් මම හැමෝම Universal Japanese Language Academy එකට සාදරයෙන් පිළිගන්නවා. එතකොට මම තමයි නෙත්මි උත්තරා. ඔයගලන්ගේ permanent lecturer විදිහට මේ session එකේ ඔයගලන්ගේ lecturers නැත්නම් sensei. අපි ජපන් වලින් කිව්වොත් ජපන් භාෂාව උගන්වන ගුරුවරයාට කියන්නේ sensei කියලා. ඉතින් ඒ sensei විදිහට ඔයගලන්ගේ කෝස් එක පුරාවටම ගුරුවරයා විදිහට ඉන්නේ. එතකොට permanent lecturer විදිහට Universal Japanese Language Academy එකේ නියෝජනය කරමි. මම ඉන්නවා. එතකොට මම නෙත්මි උත්තරා. මම හිතන්නේ ඔයගලන්ට මුලින් මම කවුද කියලා මම චුට්ටක් ඔයගලන්ට පැහැදිලි කරන්න නැත්නම් ඔයගලන්ට මං ගැන පොඩි හරි විශ්වාසයක් තියෙන එපා උගන්වන්න කලින්. ඒ නිසා මම නෙත්මි උත්තරා. මම මගේ ග්‍රැජුවේට් වෙච්ච යුනිවර්සිටි එක තමයි යුනිවර්සිටි ඔෆ් ශ්‍රී ජයවර්ධනපුර. මම ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජපන් භාෂා විශේෂ ගෞරව උපාධියක් තමයි හදාරුවේ. ඊට අමතරව ජපන් භාෂා ප්‍රවීණතා විභාග සමත් වෙලා තියෙනවා. සහ ඔයගලන්ට වගේම මම ගොඩක් ජපන් භාෂාව ඉගෙන ගන්න ළමයිට උගන්වලා තියෙනවා. හරිද? එතකොට ඕගොල්ලන් වගේම ජපානට යන්න ආසාවෙන් ඉන්න ළමයිට උගන්වලා තියෙනවා. එතකොට මම මෙතනදී ඕගොල්ලන්ට කියන්න යන්නේ ඕගොල්ලන් මම මෙතන හැමෝම ඉක්මනින් ජපාන් වලට යන්න ඉන්න කට්ටිය. ඉතින් ඒ හින්දා මම ඕගොල්ලන්ට කියන්නේ මේ අපිට තියෙන ඇත්තටම පැය දෙකක වගේ කාලයක් තමයි පුතේලා ක්ලාසස් තියෙන්නේ. අන්න ඒ නිසා දෙන මම ඕගොල්ලන්ට කියන දේවල් මම ඕගොල්ලන්ට එක එක ටිප්ස් කියනවා. හරිද මම මේ අද චුට්ටක් කතා කරනවා මොකද මුලින්ම අපි ක්ලාස් එකක් කන්ඩක්ට් කරන්න කලින් ක්ලාස් එකේ යන ෆ්ලෝ එක දැනගෙන ඉන්න ඕනි. පැහැදිලිද? අන්න ඒ නිසා තමයි මම චුට්ටක් අද කතා කරන්නේ. ඒ නිසා මම කියන්නේ ඕගලන් ක්ලාස් එක කරනකොට ඕගලන් ඉගෙන ගන්නකොට මම ඕගලන්ට එක එක ටිප්ස් දෙනවා. අන්නේ ටිප්ස් ඒ විදිහටම කරන්න. සමහරක් ඒවා මට අමතක වෙන්න පුළුවන්. ඒත් මම කියන දේවල් හරියට කරොත් එහෙම පාස් වෙන්න පුළුවන්. ඇත්තටම ඔයගොල්ලන් JCT එක්සෑම් එක තමයි ඔයගොල්ලන් ලියන්නේ. ඒ නිසා එක්සෑම් එක පාස් වෙලා ඔයගොල්ලන්ට ජපාන් හීනේ හැබෑ කරගන්න පුළුවන් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. හරි නේද? ඒතර මම ආයෙත් මුලින් කියන්නේ මම කියන දේවල් ඒ විදිහටම කරන්න, ඒ කියන දේවල් ඒ විදිහටම ෆලෝ කරන්න. ඒ විදිහට කරොත් ඔයගොල්ලන්ට ජපාන් එක්සෑම් එක පාස් වෙලා ජපාන් යන්න පුළුවන්. හරි. පැහැදිලි නේද මම කිව්ව ටික? මම චුට්ටක් වේගෙන් පොඩ්ඩක් ඉන්ට්‍රොඩක්ෂන් එක පොඩ්ඩක් වේගෙන් කරා. මම තව ටිකක් කතා කරනවා මීට වඩා හයි වේගෙන්ද නැත්නම් මීට වඩා හිමින්ද කතා කරන්න ඕනි ඉගෙන ගන්නකොට උගානනකොට. ඒක චුට්ටක් කියන්න බලන්න. අද අපේ පළවෙනි දවසනේ. මොකද ඕගලන්ට මම කියන්න ඕනේ දෙයක් තමයි ඕගලනුයි මමයි ඉන්නේ ඔන් ස්ක්‍රීන් එකකින් නේද? අපි ඕගලන්මයි මමයි වර්චුවල් විදිහට තමයි ඉන්නේ. අන්න ඒ නිසා මට ඕගලන්ව අල්ලන්න බෑ. අල්ලන්න බෑ කියලා කියන්නේ මට ඕගලන් එක්ක ඇත්තටම වැඩ කරනකොට මට ඕගලන් ඇත්තටම කරන්නේ මොකද්ද කරන්නේ නැත්තේ මොකද්ද කියලා පේන්නේ නැහැ. අන්න ඒ නිසා තමයි පුතේ මං කියන්නේ ඕගලන් මගෙත් එක්ක හැම වෙලෙම කනෙක්ට් වෙලා ඉන්න ඕනි. ඒ කියන්නේ ඕගලන් මගෙත් එක්ක කනෙක්ට් වෙලා බලන්න හැම වෙලෙම හිතන්න ඕන දෙයක් තමයි සෙන්සි මට මේක තේරෙන්නේ නැහැ. හිතන්න ඕගලන්ට මොන හරි දෙයක් බැරි නම් ඕගලන්ට දෙයක් තේරෙන්නේ නැත්නම් ඒ මොහොතේම මට කියන්න සෙන්සි මේ දේ තේරෙන්නේ නැහැ ආයෙත් කියන්න කියලා. පුතේ අපේ කෝස් එක අපි ඕගස්ට් වල තියෙන එක්සෑම් එකට තමයි ඕගලන්ව ඇත්තටම මේ රෙඩි කරන්නේ. ඇත්තට මේක අතොත් මේ ජූලි පොඩි කාලයක් වගේ තමයි තියෙන්නේ. ඔව් පොඩ්ඩක් මේ ඉන්ට්‍රෝ එක හින්දායි මම චූට්ටක් වේගෙන් කතා කරන්නේ. ඊට පස්සේ මම හිමින් චුට්ටක් හිමින් වේගෙන් කතා කරන්නම් අනිවාර්යෙන්ම. තමුණල් තියෙන්නේ ඕගලන්ට. එක්සෑම් එක නම් ඕගස්ට් වල තමයි ඕගලන්ට තියෙන්නේ. තමුණල්. はい、いえいえ、大丈夫です。හරි නේද? හරි. එහෙනම් මට ඊට කලින් කියන්න මෙතන ඉන්නවා ළමයි ඔයගලන්ට මාව ඇහෙනවද? දැන් ඇහෙනවා. හරි. ඕගලන්ට මං කීපයක් කියන්න. මම ඕගලන්ගේ පොඩි ප්‍රශ්නයක් ඇහුවොත් මට කියන්න.
කවුද මෙතන ඉන්නේ? මට පොඩ්ඩක් රියැක්ට් කරලා පෙන්නන්න. කවුද මෙතන ඉන්නේ කලින් හිරගනා වචන? හිරගනා අකුරු, කතකනා, කංචි දන්න කට්ටිය ඉන්නවද? දන්න කට්ටිය ඉන්නවද? මට රියැක්ට් කරන්න බලන්න හිරගනා, කතකනා, කංචි දන්න කට්ටිය. තරුෂි දන්නවා. තරුෂි විතරද දන්නේ? ඉමල් ඉමල්ක දන්නවා. ඉමල්ක-සාන්, තරුෂි-සාන්. තව කවුද දන්නේ? මහේෂුත් දන්නා. තව කවුද? සයනි දන්නවා, සාමාන්‍යයෙන් දන්නවා, නෙත්සාරා, මහේෂ් සාමාන්‍ය පිරිසක් දන්නව නේද හිරගෙන කතගෙන කියන්නේ මොනවද කියලා. හොඳයි ළමයි උගලා. එහෙනම් දක්ෂ ළමයි ටිකට මම උගන්වන්න යන්නේ. සාමාන්‍යයෙන් සෙන්සි. අරුණි කියන සාමාන්‍යයෙන් දන්නවා. සයනි සස්සදරි. අරුණි තව කවුද? එච්චරයි දන්නේ. හරි. එහෙනම් අද අපි එහෙනම් පුතේ ඉගෙන ගන්න යන්නේ මේ ජපන් භාෂාව විදිහට. එතකොට ජපන් හිරගනා කතකනා කන්ජි දන්නේ නැති වුණාට කමක්නේ නැහැ. අපි ඒක මුල ඉඳලම හිරගනා කතකනා කංචි ඉගෙන ගමු. ඊට අමතරව අපි ටිකක් ජේල් අපි දැන් ඇත්තටම අගෝස්තු මාසේ තියෙන එකට අපි සහභාගී වෙන නිසා අපි අගෝස්තු වල තියෙන එක්සෑම් එකට පොඩ්ඩක් මහන්සි වෙන නිසා ළමයි ඕගොල්ලන්ගේ පැත්තෙන් වෙන්න ඕනි ලොකු පැත්තෙන් වෙන්න ඕනි ලොකු කාර්යයක් තියෙනවා. ඒ කියන්නේ ඕගොල්ලන් පැත්තෙන් ලොකු පොටෙන්ෂල් එකක් තියෙන්න ඕනි. මොකද අපිට තියෙන්නේ කාලය සීමිත නිසා. පැහැදිලිද? අනිවාර්යෙන්ම දෙන වැඩේ එදිනදා වැඩ එදිනදා කරන්න. ඒ වගේම තමයි හැම වෙලේම ප්‍රැක්ටිස් කරන්න. මොකද ඔයගලන්ට තියෙන කාලේ හරියම අවමයි. ඔයගලන් කවුරු හරි මෙතන වර්ක් කරන කවුරු හරි ඉන්නවා නම්, ස්ටඩි කරන කවුරු හරි ඉන්නවා නම් ඕගලන්ගේ ඒ වැඩවලට බාධාවක් නොවි මේ වැඩේ සාර්ථකව කරගන්න. ඒ කියන්නේ හැම වෙලේම වැඩ කරන්න කියලා තමයි මම මේ කියන්නේ. පැහැදිලි නේද? හරි. අපි එහෙනම් අද යමු මෙන්න මේ කියන හිරගනා කතකනා කංජි කියලා කියන ගැන ජපන් භාෂාව ගැන පළවෙනි පාඩම් දැනගන්න. මෙතන සමහර කට්ටිය දැන් කිව්වා වගේම හිරගනා කියන්නේ මොකද්ද? හිරගනා අකුරු සාමාන්‍යයෙන් දන්න කට්ටිය ඉන්නවා, සම්පූර්ණයෙන් දන්න කට්ටිය ඉන්නවා. හැබැයි මේ අතරේ හිරගනා කියන අකුර නොදන්න කෙනෙකුත් ඉන්න පුළුවන්. පැහැදිලිද? මේ කියන හිරගනා නොදන්න කෙනෙකුත් ඉන්න පුළුවන්. අන්න ඒ නිසා පුතේ මම මුලින්ම මේ ජපන් භාෂාව පිළිබඳ ඔයගලන්ට මූලික හැඳින්වීමක් ලබා දෙන්න තමයි දැන් යන්නේ. හරිද? ඊට කලින් මට කියන්න මාව හොඳට ඇහෙනව නේද? මම පොඩ්ඩක් මෙතන දැන් කතා කරන්න තමයි යන්නේ මේ ජපන් භාෂාව ගැන. මට පුතේ පොඩ්ඩක් ජපන් භාෂාව මම මේ කතා කරන දේ ඇහෙනවා නම් මට ටග් ගාලා ඔයගලන්ගේ අත උස්සන් රියැක්ට් කරන්න බලන්න කට්ටියම. හරි. මට මං හිතන්නේ හැමෝම රියැක්ට් කරනවා ඕගලන්ට මාව ඇහෙනවා කියලා. හරිද? එහෙනම් මම දැන් ඕගලන්ට යන්නේ ඇත්තටම මේ මොකද්ද මේ ජපන් භාෂාව කියලා ඉගෙන ගන්න කියලා කියන්නේ කියලා. ඕගලන් වගේම මමත් ওই විදිහටම ඉඳගෙන තමයි ඉගෙන ගත්තේ. ඒ නිසා මමත් මුලින්ම ජපන් භාෂාව කියන්නේ මොකක්ද කියන එක දැනන් හිටියේ නැහැ. ඒ නිසා ඕනම භාෂාව දැනගන්න කලින් ඒ භාෂාවේ තියෙන මූලික හරය මොකද්ද කියලා පුතේ ඔයගලන් හරියට දැනගන්න ඕනි. හරිද? එතකොට මේ ජපන් භාෂාව ගැන කතා කරනකොට ළමයි ජපන් භාෂාවේ ඇත්තටම අකුරු වර්ග තුනක් තියෙනවා. දැන් මේක ඕල්රෙඩි දන්න කට්ටියත් ඇති. මේක දැනටමත් දන්න කට්ටියත් ඇති. ඒ වගේම ජපන් භාෂාවේ අකුරු වර්ග තුනක් තියෙනවා කියලා නොදන්න කට්ටියත් මෙතන ඇති. පැහැදිලිද? හරි. ඒ අනුව පුතේ ජපන් භාෂාව ගත්තහම ජපන් භාෂාවේ අකුරු වර්ග තුනක් තියෙනවා. කීයද තියෙන්නේ? මට පුළුවන් නම් මයික් එක ඔෆ් කරලා කතා කරන්න. ඔෆ් කරලා නෙමෙයි මයික් එක ඔන් කරලා කතා කරන්න. කියන්න බලන්න. කීයද තියෙන්නේ?
තුන. තුනක්. තුනක් තියෙනවා. හරිද? හොඳට මතක තියාගන්න මෙන්න මේ කියන ජපන් භාෂාවේ තියෙන අකුරු ඇත්තටම හොඳටම සමහර වෙලාවට ඕගලන් සමහර කට්ටිය කියන්නේ කියන්න පුළුවන් ජපන් භාෂාවේ හෝඩි වර්ග තුනක් තියෙනවා කියලා. පුතේ ජපන් භාෂාවේ හොඳට මතක තියාගන්න හෝඩි නැහැ. ජපන් භාෂාවේ තියෙන අකුරු වර්ග තමයි තියෙන්නේ. එතකොට මේ භාෂාවේ අකුරු වර්ග තුනක් තියෙනවා. ඒ තමයි හිරගනා, කතකනා, කන්ජි කියන ওই තුන. පැහැදිලිද? හිරගනා, කතකනා, කන්ජි කියලා ජපන් භාෂාවේ අකුරු වර්ග තුනක් තියෙනවා. හරිද? සාමාන්‍ය පුතේ මෙන්න මේකේ අපි මේ විදේශ භාෂාවක් ඉගෙන ගන්න කට්ටිය විදිහට මේ ජපාන් භාෂාවේ තියෙන මේ අකුරු වර්ග තුනෙන් මුලින්ම අපි ඉගෙන ගන්නේ හිරගනා කියන අකුරු වර්ගය. ඇයිද කියනවා නම් ළමයි ඔය හිරගනා කියන අකුරු වර්ගය ගත්තහම හිරගනා අකුරු ඇත්තටම හරි සරලයි සහ හරිම ලස්සනයි. මම දැන් ඕගලන්ට ගෲප් එකට දාන්නම් අකුරු කිහිපයක්. ඒ කියන්නේ ඔය කියන charts ටික බලන්නකෝ පොඩක් ඒක මොකද්ද කියලා. ඒක දැන් මම දාන්නම් ඔක්කොම ගෲප් එකට යන්න. හරි පුතේ. ඔන්න මම මේ ගෲප් එකට දාපු මෙන්න මේ කියන හිරගන අකුරු තමයි පුතේ අපි සාමාන්‍යයෙන් මේ ජපන් භාෂාව පළවෙනි පාරට ඉගෙන ගන්න කියන කෙනෙක්ට අපි දෙන්නේ. ඇයිද කියනවා නම් හිරගන අකුරක් අපිට ඉක්මනට ඔලුවට යන නිසා. හැබැයි මෙන්න මේ ජපන් භාෂාවේ අකුරු වර්ගවල තියෙන ඉතිහාසය ගැන කතා කරාම ඇත්තටම ළමයි ජපානෙට මුලින් ආපු අකුරු වර්ගය ඔය තුනේ මොකක් කියලාද හිතන්නේ? කන්ජිද, හිරගනාද, කතකනාද? කියන්න බලන්න. ජපන් භාෂාවට ආව ඔය අකුරු වර්ග තුනෙන් පළවෙනියටම ආපු අකුරු වර්ගය මොකක් කියලාද ඔයගොල්ලන් හිතන්නේ? හිරගනා. එක්කෙනෙක් හිරගනා. තව මොන හරි කියන්න බලන්න කට්ටිය.
හිරගන. හරි දැන් ඔයගලන් කියන්නේ ජපානයේ එහෙනම් පළවෙනියට ආපු අකුරු වර්ගයේ හිරගන. කංජිද මන්දා. ඇත්තද? කවුද මේ හතුරු සිංහ කියන්නේ හතුරු සිංහ. මම ඔයගලන්ගේ නම් දන්නේ නැහැ. හැබැයි අගෝස්තු වෙන්න කලින් ඔය හැමෝගෙම නම් ටික පාඩම් කරගන්නම්. අද පළවෙනි දවසේ ඉඳන් සෙන්ස් නම් ටික දන්නේ නැහැ. තාම උනාත් තියෙන්නේ. එච්චරයි. උත්තර දෙන්නේ නැති කට්ටියක් ඉන්නවනේ අනේ. ඔව් කංජිදු. හතුරු සිංහසන් කංජිද සෙන්සි දන්නේ නැහැ අනේ. මම ඕගලෙන් ගන්න සෙන්සි දන්නේ නැහැ ජපාන් ඒ හින්දා වැඩි දන්නේ නැහැ. කංජිද හිරගනද කියලා. මොනවා කියලාද හිතන්නේ? හිරගන. හරි හොඳට අහගන්න. ඇත්තටම ළමයි දැන් ලංකාවේ සිංහල භාෂාව වගේ ජපන් භාෂාවේ අපිට වගේ දීර්ඝ ලිඛිත ඉතිහාසයක් නැහැ. ඇත්තටම ජපන් භාෂාවට හෝඩියක් තිබුණ නැහැ. අකුරු තිබුණ නැහැ. ඇත්තටම මේගොල්ලන්ට අපි වගේ දීර්ඝ ලිඛිත ඉතිහාසයක් නැහැ. ඇත්තටම මේගොල්ලන් හරිම මෑත කාලීන කියලා කියන්නේ මේ 20 21 වගේ සියවස නෙමෙයි. නිකන් දශක 70ක වගේ අකුරු තමයි ඒගොල්ලන්ට තියෙන්නේ. ඒතර හොඳට මතක තියාගන්න මේ ජපානයේ අකුරු නැති කාලයේ ජපානයට ආපු පළවෙනිම අකුරු වර්ගය තමයි කංජි කියලා කියන්නේ. අපි මේ කංජි වලටම තමයි පුතේ ඔය චිත්‍රාක්ෂර රූපාක්ෂර කියලාත් කියන්නේ. චිත්‍රාක්ෂර කියලා කියන්නේ චිත්‍රය පදනම් කරගත් අකුරු නිසා අපි ඒවලට කියනවා චිත්‍රාක්ෂර කියලා. ඒ වගේම රූපේ පදනම් කරගත් අකුරු වලට අපි කියනවා රූපාක්ෂර කියලා. ඒතර සමහර කෙනෙක් වාට චිත්‍රාක්ෂර රූපාක්ෂර කියලා පැහැදිලි කරන්නේ ඔය ජපන් භාෂාවේ තියෙන කන්ජි අකුරු තමයි. ඒතර මම දැන් ඔයගලන්ගෙන් තව ප්‍රශ්නයක් අහනවා. මිස් නෝට් එකක් දෙනවද? දෙනවා කියන්නේ මම ඔයගලන්ට නෝට් එකක් දෙනවා. නෝට් එකක් කියනවා කියන්නේ නෝට් එකක් දෙනවා. හරි. දැන් මම ඔයගලන්ට ප්‍රශ්නයක් අහන්නම්. හොඳට අහගන්න. මට කියන්න දැන් මං කිව්වා ජපානයට ආපු පළවෙනි අකුරු වර්ගය මොකද්ද? අනේ මං හරි ආසයි ළමයි ඔයගොල්ලන් කටහඬ අහන්න හරි ලස්සන කටහඬ ටිකක් ඔයගොල්ලන්ට තියෙන. කියන්න බලන්න. ජපානයට ආපු කංජි. හරිද? රූපාක්ෂර නැත්නම් චිත්‍රාක්ෂර වලට අපි තමයි කංජි කියලා කියන්නේ. එහෙනම් මට කියන්න ඔය කංජි අරගෙන ඇවිල්ලා තියෙන්නේ කවුද කියලා? නිකන් කියන්න බලන්න. කංජි ජපානයට අරන් ඇවිල්ලා කවුද? Made in China. Yes, ඇත්ත. ජපානයේ තියෙන්නේ Made in China කියන අකුරු වර්ගයක් තමයි. ඇත්ත. හරිද? එතකොට ළමයි ඇත්තටම ජපානයටත් අකුරු ගෙනල්ලා තියෙන්නේ චීනයෙන්. ඒ තමයි kanji නැත්නම් රූපාක්ෂර නැත්නම් චිත්‍රාක්ෂර. ඔය කතාව ගොඩාක් ලොකු ඉතිහාසයක් තියෙනවා. ඒක ලොකුවට ඔයගලන්ට ඕනේ නැහැ අපි අද්දී. බරපතලව ජපාන ඉගෙන ගන්නකොට සාමාන්‍ය ඔය ගැන පොඩ්ඩක් කියලා දෙනවා. ඒතකොට චීනයෙන් තමයි ඔය කියන kanji අක්ෂර ඇවිල්ලා තියෙන්නේ. ඇත්තටම භික්ෂුන් වහන්සේලා චීන භික්ෂුන් වහන්සේලා හරහා තමයි ළමයි ඔන්න ඔය කියන අකුරු ජපාන kanji අකුරු කියන එක ජපානයට ඇවිල්ලා තියෙන්නේ. හරි. එහෙනම් මට දැන් කියන්න බලන්න දෙවෙනියට හම්බෙච්ච අකුරු වර්ගය මොකද්ද? දෙවෙනියට ජපානයේ හඳුන්වලා දුන්නේ කතකනද නැත්නම් හිරගනද? කියන්න බලන්න. හිරගන. තව කට්ටිය කියන්න බලන්න හිරගන. හතුරු සිංහයි මහේෂ් විතරද පන්ති ඉන්නේ? හිරගන. තව කවුද? මේ පන්තියේ ළමයි ඉන්නවා. පොඩ්ඩක් ඉන්න බලන්න පන්තියේ ළමයි කීයක් ඉන්නවද කියලා. මේ පන්තියේ ළමයි ඉන්නවා. ළමයි කීයක් ඉන්නවද? 33ක් ඉන්නවද? හොඳයිනේ. හරි. ඔය ඉන්න පන්තියේ 33 දෙනාගෙන් මට කටහඬ ඇහෙන්නේ කී දෙනාගේද? මැසේජ් ඉන්නේ කී දෙනාගේද? කො අනිත් කට්ටිය? දැන් ඔන්න හැමෝම කතා කරන්න ඕනි. මොකද මේ මම හැම වෙලේම කියන්නේ කවුද ජපාන් යන්නේ මමද ඔයගලන්ද? තමන් නේද? එතකොට අපි මෙතනදී මේ ක්ලාස් එකේදී ඇක්ටිව් වෙලා වැඩ කරන්න ඕනි. හැම වෙලේම කතා කරන. දැන් මට මහේෂ්ගේ හතුරු සිංහගේ තව කාගේද මතක? කවුද සංසරණීද මට මතක. මොකද සසදරි. සයිනි කියලා කෙනෙක් හිටියා නේද? ඔය කට්ටියගේ මම නම් දෙන්න ඕන දැම්මම පාඩම්.
දැන් අනිත් කට්ටියත් ඒ වගේම අපිට පොඩ්ඩක් අර ටච් වෙන්න නම් කතා කරන්න ඕනේ. එහෙම වුණාම අපි දන්නවා මෙහෙම ළමෙක් මේ පන්ති ඉන්නවනේ. අපිට පොඩ්ඩක් දැනෙනවා. හරි නේද? ඒ නිසා හැමෝම ඇක්ටිව් වෙලා මේ ක්ලාස් එකේ වැඩ කරන්න ඕනි. පැහැදිලිද? හරි. එහෙනම් මට කියන්න දැන් කට්ටිය කිව්වා දෙවෙනියට ආපු අකුරු වර්ගය තමයි හිරගනා කියලා. ඇත්තටම ළමයි අපේ දෙවෙනියට ආපු අකුරු වර්ගය තමයි කතකනා කියලා තියෙන්නේ. දැන් ඔයගලන් දන්නවනේ ලංකාවේ ඉතිහාසය ගත්තාම ඉස්සර කාන්තාව අකුරු ලිව්වද? ලංකාවේ ඉතිහාසයේ කාන්තාව කියන කෙනා ඉගෙන ගත්ත කෙනෙක්ද නැද්ද? නෑ. ඉස්සර. නෑ. හිරුෂ් ටක් ගාලා මයික් එක ඔන් කරලා කිව්වා නෑ කියලා. ඇත්තද හිරුෂ්? ඉගෙන ගත්තේ නැද්ද? නෑ. ඉගෙන ගත්තේ නෑ. සායනිත් කියනවා නෑ. හැබැයි දැන් වෙනකොට ඉගෙන ගන්නවා නේද? කාන්තාව. මේ බාන් සෙන්සෙත් කාන්තාවක්, සායනිත් කාන්තාවක් බාන් කොච්චර ශෝධද කියලා අපි. හරිද? අන්න එතකොට ඒ වගේම තමයි පුතේ ජපානයේ ඔය ඇත්තටම ජපානයේ ඉස්සර කාන්තාව කියන කෙනා ඉගෙන ගත්තේ නැහැ. හරිද? එතකොට ඕගලන් හොඳට මතක තියාගන්න දෙවෙනියට ආපු අකුරු වර්ගය තමයි පුතේ කතකනා කියන එක. මේ කතකනා කියන්නේ ඇත්තටම පිරිමි භික්ෂුන් වහන්සේලාට දැන් මේ චීන භික්ෂූන්නේ ජපානයට ආවේ. ජපානයට ආවේ වෙන මොකටවත් නෙමෙයි ආගම ප්‍රචාරය කරන්න. හැබැයි ආගම ප්‍රචාරය කරන්න නම් අපි sannivedanaya කරන්න නම් අනිවාර්යයෙන් මෙතන මාධ්‍යයක් තියෙන්න ඕනි. හරි මට මෙසේජ් එක ආවා අරුණි. ඒ නිසා මෙන්න මේ මාධ්‍යට දැන් කංජි කියන එක ජපාන් කට්ටිය දන්නේ නැහැ. ඉතින් ඒ ජපාන් මේ කියපු ගමන් කංජි කියන එක ඉගෙන ගන්නත් අමාරුයි. මෙන්න මේ නිසා චීන භික්ෂුන් වහන්සේලා හිතුවා හරි එහෙනම් දැන් මේ අපිට ජපානයේ ආගම් පතුරවන්න නම් මේගොල්ලන්ට මොකක් හරි මාධ්‍යයක් හදන්න ඕනි. එතකොට ඒ කාලේ වෙනකොට කාන්තාව කියන කෙනා ජපන් භාෂාව ඉගෙන ගන්නෙත් නැහැ. මොකක්වත් ඉගෙන ගන්නේ නැහැ. මෙන්න මේ නිසා ඒගොල්ලෝ මොකක්ද නේද කරේ? කතකනා කියලා අකුරු වර්ගයක් මේ ජපානයේ ඉන්න පිරිමියයිට මෙතනදී හොඳට මතක තියාගන්න ලංකාවේ ඉතිහාසය වගේම තමයි හැම පිරිමියාම නෙමෙයි රදල පිරිමි විතරක් කතකනා කියන අකුරු වර්ග ඉගෙන ගන්නවා. හරිද? රදල පිරිමි කියන්නේ සාමාන්‍ය සමාජ මට්ටමේ ඉහළමින් අපි හයිරාකි කියලා කියන්නේ. අන්න මේ හයිරාකියේ ඉන්න කට්ටිය විතරක් මේ කියන කතකනා අකුරු ඉගෙනගෙන භාෂාව ඉගෙන ගන්න හදනවා. හරිද? හැබැයි කාලයත් එක්ක යනකොට කාන්තාව කියන කෙනත් ඉගෙන ගන්න තැනටපත් වෙනවා. අන්න ඒ නිසා තමයි හිරගනා කියන එකක් අපි ඉදිරිපත් වෙලා තියෙන්නේ. ඕගලන් බලන්න කතකනා ඉගෙන ගන්නකොට ඕගලන් Google එකේ search කරලා බලන්න කතකනා කියන අකුරු සෙට් එකයි හිරගනා අකුරු ටිකයි ගත්තාම හිරගනා අකුරු හරිම වක්‍රව හරිම ලාලිත්‍යයකට තමයි තියෙන්නේ නේද? නිකන් අර ගෑල්ලම හරිම මොකද්ද? ගෑල්ලම හරිම පිරිපුන් හරිම රවුම් නේද? ඒ වගේ හිරගන අකුරු දැක්කහම පුතේ මම අර ගෲප් එකේ දාලා තියෙන්නේ. ඒ අකුරු දිහා බැලුවම මොකද හිතෙන්නේ? නිකන් හරි ලස්සනයි නේද? ඔහොමම ළමයි Google එකට ගිහින් බලන්න කතකනා කියලා ටයිප් කළා. මොන වගේ අකුරු දෙන්නේ කියලා. Google එකේ ටයිප් කරන්න කතකනා කියලා කට්ටියම ගිහින්. බලලා මට හරි කියන්න ඔක්කොමලා. කන්ටි බැලුවද? ඉරි කෑලි වගේ රවුම් හැඩයක් නෑ. අන්න හරි. ඒක තමයි හරිම පොයින්ට් එක. කවුද කිව්වේ? චුට්ටක් ඉන්න රශ්මි. හරියටම හරි රශ්මි. ඉරි කෑලි වගේ නේද? කතකන අකුරු ගත්තාම ඇත්තට මේව නිකන් ඉරි කෑලි වගේ. නිකන් ඒක ඇත්තටම පිරිමි වගේ නේද? පිරිමියා කියන්නේ කවුද? හරිම මොකද හරිම රාලු, ඩැඩි එහෙම කෙනෙක් නේද? ඒ වගේම තමයි කතකන අකුරුත් කිසිම ලාලිත්‍යයක් නෑ. කිසිම වක්‍රාකාරකමක් නැහැ නිකන් ඉරි කැලි ටිකක් තමයි තියෙන්නේ. හැබැයි බලන්නකො ටිකක් හිරගනා ටික. හිරගනා අකුරු ගත්තාම හරිම වක්‍රව නිකන් හරිම ලස්සනට හැඩ කරලා එහෙම තියෙන්නේ නේද?
අන්න ඒ නිසා තමයි අපි කියන්නේ හිරගෙන අකුරු කාන්තාවන් උදෙසා කතකන අකුරු පිරිමියා උදෙසා තමයි හදලා තියෙන්නේ. ඔය මම මේ කිව්වේ ළමයි ජපන් භාෂාවේ අකුරු වල තියෙන ඉතිහාසය ගැන සරලවම. හැබැයි නූතන ජපන් භාෂාව ගත්තාම ඕක හාත්පසින්ම කම්ප්ලීට්ලි වෙනස් කියලා තමයි කියන අපි කියන්නේ කම්ප්ලීට්ලි ඩිෆරන්ට් විදිහට තමයි දැන් ඔය දැන් තියෙන්නේ ජපන් භාෂාවේ අකුරු. හරිද? එතකොට ඉස්සර ජපන් භාෂාව ওই විදිහට තමයි කතකනා පිරිමි අයට හිරගනා ගැහණු අයට අනිත් එක මොකද්ද? kanji කියන එක සාමාන්‍ය චිත්‍රය පදනම් කරගත් රූපය පදනම් කරගත් අකුරු විදිහට තමයි තිබ්බේ. හැබැයි නූතන ජපන් භාෂාව ගත්තාම පුතේ ඒක ඒ විදිහට නෙමෙයි තියෙන්නේ. මේ දැන් එක හොඳට අහගන්න මේ විදිහට තමයි ඔයගොල්ලන්ගේ මෙන්න මේ පොයින්ට් එක ඔලුවට දාගත්තොත් ඉස්සරහට තියෙන වචන කොහොමද ලියන්නේ? හිරගනා වලින්ද කතකනා වලින්ද කියන ප්‍රශ්නෙට උත්තරේ තමයි ඔන්න දැන් මම දෙන්න යන්නේ. ඒ නිසා හරියට අහගන්න මම මේ මොකද්ද කියන්නේ කියලා. හොඳට අහගන්න. දැන් ඔන්න මම කලින් කිව්වා හිරගනා කියන එක අපි පාවිච්චි කරේ කාන්තාවන්ට. හරිද? හැබැයි නූතන ජපන් භාෂාව ගත්තහම අපි කියනවා ජපානයේම ඉපදිච්ච වචන. මොනවද මේ ජපානයේම ඉපදිච්ච වචන කියලා කියන්නේ? උදාහරණයක් විදිහට ඕගලන් කාලා හරි අහලා හරි තියෙනවද සුෂි කියලා කෑමක් ගැන? සුෂි කියලා අහලා තියෙනවද? ඔව් කාලා තියෙන. කාලා තියෙනවද? බලන්නකෝ මහේෂ් කාලා තියෙනවා. හදලා තියෙනවා බලන්නකෝ අනේ දක්ෂ ළමයි ගන්න මගේ පන්ති ඉන්නේ. එහෙනම් අනිත් දවසේ සෙන්සර්ට එහෙම එවනවද? අහලා තියෙනවා. සෙන්සර් ඇඩ්‍රස් එක දාන්නම් ඕගලන්ට මේ හදන කට්ටිය සෙන්සර්ට එවන්න. ඔය සෙන්සර් කියලා කියන්නේ අපි ජපාන් භාෂාව මම කලින් කිව්වා වගේම ජපානයේ ජපාන් භාෂාව උගන්වන ගුරුවරයාට කියන්නේ පුතේ සෙන්සර් කියලා. හරිද? හරි. එතකොට පුතේ ඔය සුෂි කියන එක ජපාන් භාෂාව කියන්නේ ජපානයේ හැදිච්ච වචනයක්. අපි ඔය සුෂි කියන එක ලියන්නේ හිරගන අකුරු වලින්. එහෙනම් ඕගොල්ලන් මෙතනදී ගන්න ඕනි පොයින්ට් එක තමයි මොකක් හරි වචනයක් හැදිලා තියෙන්නේ ජපානයේ නම්. කියන්නේ ජපාන් ආභාෂයක් ඒ වචනේ දැනෙනවා නම් ළමයි ඒ වචන ලියන්න ඕනි හිරගන අකුරු වලින්. පැහැදිලිද මම මේ කිව්ව දේ? ජපානයේ ඉපදිච්ච වචන අපි ලියන්නේ අපි ලියන්නේ හිරගන අකුරු වලින්. මම මේ කිව්ව දේ පැහැදිලිද? පැහැදිලි සෙන්සේ. පැහැදිලිද? හොඳයි. අපැහැදිලි කෙනෙක් ඉන්නවා නම් ටග් ගාලා කියන්න බලන්න මයික් එක ඔන් කරලා. ජපාන් භාෂාවේ ඉපදිච්ච ජපානයේ ආභාෂය සහිත වචන අපි ලියන්නේ හිරගන අකුරු වලින්. ඔය කිව්ව දේ පැහැදිලිද? ඔව්. හරි. ඊට පස්සේ ළමයි හොඳට අහගන්න කතකනා කියන එක අපි ලියන්නේ මොන වගේ තැන්වලද? දැන් සෙන්සේ ජපානයේ වගේ ජපාන් ආභාෂයේ තියෙන ජපානයේ ඉපදිච්ච වගේ තියෙන වචන ලියන්නේ හිරගනා වලින් නම් එහෙනම් මොකටද කතකනා එක? ඇත්තට මොකටද ළමයි හරි පිස්සු නේද? අන්න හරි. මොකද්ද? විදේශීය රටවල සෙන්සර් ඕගොල්ලෝ හරි දක්ෂ ළමයි ටිකක් යන්නේ. විදේශීය රටවල් වල නම් මේ වගේ සුගොයිනේ. හරිම දක්ෂයි. හරිම දක්ෂ ළමයි ටික. අන්න හරි. අපි ළමයි ජපානයේ ඉපදිච්ච නැති, ඒ කියන්නේ ජපානයේ නොවන ඕනෑම විදේශීය වචනයක්. ඒ වගේම ඔයගොල්ලන් අහලා තියෙන loan word කියලා එකක්. loan එකක් ගන්න වගේ වචන, ණයට ගන්න වචන. ඕනෑම භාෂාවක පුතේ ණයට ගන්න වචන තියෙනවා. දැන් උදාහරණයක් විදිහට අයිස්ක්‍රීම් කියන එකට මට කියන්න බලන්න අයිස්ක්‍රීම් කියන එකේ සිංහල වචන දන්නවනම් කෙනෙක් කියන්න බලන්න. අයිස්ක්‍රීම් එකක් කරන් දෙනවා සෙන්සේ. අයිස්ක්‍රීම් කියන එකේ සිංහල වචනේ දන්නව නම් මං යාට අයිස්ක්‍රීම් එකක් කරන් දෙනවා. Google Translate කරන්න එපා. සීතල පළක්. සීතපළ? සීතල පළක්. හිම කියන ළමයි ඔයගොල්ලෝ හරි ලස්සනයිනේ. හොඳට සිංහල දන්නවනේ. මේ චත්තිනේ මේ ඔයගොල්ලෝ හරි දක්ෂයිනේ. සෙන්සේ ඔක්කොටම අයිස් අරන් දෙන්න වෙනවා දැන්. ඒකනේ අනේ ඔක්කොටම අයිස්ක්‍රීම් අරන් දෙන්න සමා වෙන්න මං ඒක අයින් කරගත්තා. සෙන්සර්ගේ බොරු පොරොන්දු දෙන්නේ නැහැනේ සෙන්සේ.
මං කියනද ළමයි ටික ඔක්කොම එකතු වෙලා සෙන්සර් අයිස්ක්‍රීම් එකක් කරන් දෙන්න. එතකොට හරි. හරි නේද? අන්න ඒ වගේ හිම කිරම. හැබැයි ළමයි ඕගලන් කොයි හරි තැනක කඩේකට ගිහිල්ලා කීල්ස් එකට නැත්නම් ওই ගමේ කඩේකට ටවුන් එකේ කඩේකට ගිහිල්ලා අංකල් මට හිම කිරමක් දෙන්න කියලා දිල්ලානේ අයිස්ක්‍රීම් එකක් දෙන්න කියලා. අයිස්ක්‍රීම් එකක් දෙන්න. අයිස්ක්‍රීම් එකක් දෙන්න කියලා. ඒකනේ. මොකද්ද? ක්‍රීම් එකක් දෙන්න කියලානේ. මොකක්ද අනේ මට ඇහුන්නේ නැහැ. මොකද්ද සයනි? නැකන්සි අපි ඉල්ලන්නේ අයිස්ක්‍රීම් එකක් දෙන්න කියලානේ. අන්න හරි. අපි ඉල්ලන්නේ අයිස්ක්‍රීම් එකක් දෙන්න කියලා. බලන්න. අපි අපේ භාෂාවේ තියෙන හිම කිරම කියන ලස්සන වචනේ පාවිච්චි කරන්නේ නැතුව අපි අර විදේශ රටකින් ගත්ත ණයට ගත්ත අයිස්ක්‍රීම් එකක් දෙන්න. නිකන් අයිස්ක්‍රීම් දෙන්න නෙමෙයි අයිස්ක්‍රීම් එකක් දෙන්න. එහෙම තමයි අපි ඉල්ලන්නේ නේද? අන්න ඒව තමයි ණයට ගත්ත වචනේ කියලා කියන්නේ. ඔන්න ඔය විදිහට ණයට ගත්ත වචනයක් හරි විදේශීය වචන. ළමයි මෙතනදී මේ විදේශීය වචන කියන එකේදී විදේශ රටවල් වල කට්ටියගේ නම් ඇත්තටම ළමයි අපිත් ෆොරිනර්ස්ලා තමයි. අපිත් ජපාන් අයට අපි ෆොරිනර්ස්ලා. හරිද? විදේශිකයෝ. එතකොට අපේ නම් පවා ළමයි ලියන්නේ අපේ රටවල් වල නම් අපේ කෑම ඕනම දෙයක් අපි ලියන්නේ කතකනා වලින්. පැහැදිලිද දැන්? අපි හිරගනා කියන එක පාවිච්චි කරන්නේ මොකක් හින්දාද? හිරගනා පාවිච්චි කරන්නේ මොකටද? මොන වගේ තැන් වලදීද? ළමයි ජපානයට ආවේනික දේවල් විතර අන්න හරි. හඳුන්වන්න තමයි හිරගන ඕගලන් භාවිත ඇත්තටම කරන්නේ. පුදුම දක්ෂ ළමයි ටික මේ පන්තියේ ඉන්නේ. ඇත්තමයි. හොඳ ළමයි ටික. ජපානයේ ඉපදිච්ච වචන ජපාන් මොනවාද ආభాෂයක් සහිත වචන ලියන්න තමයි අපි හිරගනා පාවිච්චි කරන්නේ. කතකනා මොකටද? විදේශ රටවල විදේශ රටවල් වල කියන වචන. අන්න හරි. විදේශීය වචන ලියන්න. විදේශීය නම්, ගම්, ස්ථාන ඕනම එකක් ලියන්න අපි පාවිච්චි කරන්නේ මොකද්ද? කතකනා කියන අකුරු. එතකොට කංජි කියන එක පුතේ සාමාන්‍යයෙන් ওই රූපයක් පදනම් කරගත් වචන නිසා සාමාන්‍යයෙන් වචන වලට අපි තනකෝ අම්මා කියන එකේ අපි අම්මා කියන එකට පුතේ ජපාන් භාෂාවෙන් කියනවා හහ කියලා. හහ අකුරු කීයක් තියනවද? හහ. මේ හහ නෙමෙයි හහ. හරිද? හහ. හැබැයි එතන අපි ලියන අකුරු දෙකක් තියෙනවනේ. තේරෙනවද? උගලන්ට අකුරු දෙකක් තියෙනවා. හැබැයි අපි කංජි පාවිච්චි කරලා කංජි වල තියෙන එක අකුරක් පාවිච්චි කරලා මේ වචනෙම කියනවා. ඔන්න ඕව තමයි පුතේ කංජි කියලා කියන්නේ. දැන් සාමාන්‍යයෙන් ජපාන් භාෂාව ඉගෙන ගන්න ළමයිගේ තියෙන මොකද්ද ඒකට කියන්නේ? ආවේනික ප්‍රශ්නේ තමයි අම්මෝ සෙන්සේ කංජි අමාරුයි. බොරු නම් කියන්න එන්න එපා මගේ ළමයට තමයි කංජි ලේසිම. හරිද? ඕගලන්ටත් එච්චරම තමයි. ඕගලන් මගේ දරුවෝ ටිකනේ. හරිද? එතකොට ඕගලන්ටත් අනිවාර්යෙන්ම කංජි, කතකනා, හිරගනා කියන එක සුපිරියටම පුළුවන් වෙනවා. පුළුවන් වෙනාගෙන ඕගලන් පාඩම් කරනවා. කංජි ලේසි. බලන්න ලසන්ත කියනවා කංජි ලේසි කියලා. බලන්න කොච්චර ෂෝද්ද? කංජි ලේසි කියලා කිව්ව එකම ළමයා තමයි ආපලේ ආපු දවසම කිව්ව ළමයක් තමයි ලසන්ත කියන්නේ. ලසන්තට මම අරන් දෙනවා චොක්ලට් එකක් ඊළඟ දවසේ. හරිද? හරිද? එතකොට ඔය ටික ගැන ඔයගලන්ට යම් කිසි දැන් අවබෝධයක් තියෙනවද? හිරගනා, කතකනා, කංජි කියන ওই තුන ගැන යම් කිසි අවබෝධයක් දැන් ඔයගලන්ට තියෙනවද? ඔව් සෙන්සේ. අරිගතෝ සෙන්ස්. හායි. ලසන්ත අරිගතෝ කිව්ව චොක්ලට් එකටද? හරි. අනිත් අයට තේරුණාද පුතේ? වකාරි මස්තා සෙන්සේ ඕ සුගොයිනේ මේ ළමයි පුදුම දක්ෂ සෙට් එකක් ඉන්නේ මේකේ. ජපාන් පුළුවන් ඕගලන්ට. හොඳ ළමයි ටික දක්ෂ ළමයි ටිකක් තමයි මට ඉන්නේ. තව එකක් කියන්න ළමයි ඕගලා හැම වෙලේම මේ ජපාන් ඉගෙන ගන්නවා කියන්නේ මොනම භාෂාවක් වුණත් මම මේ කියන්නේ ජපාන් විතරක් නෙමෙයි ඕනෑම භාෂාවක් විතරක් නෙමෙයි විෂයක් වුණත් කමන්නේ
ඒ විෂය ඉගෙන ගන්න ඔයගලන්ට යම්කිසි උණක් තියෙන්න ඕන. උණක් කියලා කියන්නේ මේ ඩෙන්ගු, මැලේරියා, බර වගේ නුවග උණක් නෙමෙයි. ඔයගලන්ට ඒ භාෂාව ගැන, විෂය ගැන ආදරයක්, භක්තියක් තියෙන්න ඕන. දැන් ඔයගලන්ගේ පෙම්වතා හෝ පෙම්වතියට භක්තියෙන් ඉන්නව නේද? අන්න ඒ වගේ භක්තියක්, ඊට වඩා භක්තියක් ඕගොල්ලන් මේ ජපන් භාෂාවට තිබිය ගත මොකද්ද මේකට කියන්නේ? තබාගත යුතුමයි. හරිද? පෙම්වතිය අදින් ගියා පස්සේ සෙන්සේ. මොකද්ද? පෙම්වතිය ගියා. පෙම්වතිය ගියා. ඔව්නේ. පෙම්වතිය ගියාට කමන්නේ ජපන් භාෂාව ඉගෙන ගන්න පුතේ. ඔයාට හරියනවා. මම මේක නෙට්මි සෙන්ස් කියන ඒවා කවදාවත් වර්ධින්නේ නැහැ. ඔයාට හරියනවා. හොඳට ඔයා අදින් නම් ජපන් භාෂාව මගේ භක්තිවන්තකමින් තියාගෙන ඒකට උදේ හවස මල් පහන් පූජා කරලා අද ඉතින් ජපන් භාෂාවට මෙයා වෙන්න ඔයාලා කවදා හරි ජපන් ගිහින් සෙන්සට මොන හරි යවන්න එච්චරයි. හරිද? එහෙම තමයි කරන්න ඕනි. හරි. දැන් ඔන්න පැහැදිලි නේද ඔයගලන්ට ඔය අකුරු වචන ටික? අකුරු වචන ටිකේ මම මේ කියු විස්තර ඔයගලන්ට පැහැදිලි නේද? වතශි no koibito wa kawai desu. සෝ දෙස්ක මහේෂ්? සුගොයිනේ. ඔයාගේ මම දැන් මේකේ තේරුම අනිත් අයට කියන්නේද? මහේෂ්さんの恋人は可愛いですと言いました。意味は何ですか？恋人は何ですか？ළමයි කියන්න බෑ මේකේ තේරුම මොකද්ද කියලා දැන් ඔයගොල්ලෝ ඉක්මනට යනවනේ. පුතේ අපි නැට් එකට නෙමෙයි ඔයගොල්ලෝ මේ ඔයගොල්ලෝ ඉක්මනට යන ඉන්ටේක් එකේ යන කට්ටින්ද JCT එකටයි ඔයගොල්ලන්ව මේවා කරලා තියෙන්නේ. මහේෂ් සන් ඉතින් මහේෂ් සන් කලින් ජපාන් ඉගෙනගෙන තියෙනවද? ඔව් සෙන්සේ. ඒක තමයි. මහේෂ් සන් ජපාන් හොඳට පුළුවන් නේද? මහේෂ් සන් කියනවා ඔයගොල්ලෝ මේක හොයාගන්න මොකද්ද මේ කියන්නේ කියලා. වතශි no koibito wa kawai desu. වින්ද්‍යා දෙස් කියලා. මේ මහේෂ් කියන්නේ. එයාගේ කොයිබිතෝ වනන් දෙස් का ඉමි ඉන්දියාවේ. පෙම්වතියද? සෝ අපි කොයිබිතෝට කියන්නේ පෙම්වතිය හා පෙම්වතා හෝ පෙම්වතිය දෙකටම කියන්නේ කොයිබිතෝ කියලා. කොයිබිතෝ කියුට් කියලා යා කියන්නේ. බලන්න මේ පන්තියක් අස්සේ මහේෂ් සන් කියන අය කොයිබිතෝ කියුට් කියලා. කොච්චර ආදරවන්තයද බලන්න. අනේ මේ මහේෂ් මුලින් මේ අකුරු ටික ඉගෙනගෙන ඉන්න. ඇයි? හරිද? හරි. අපි එහෙනම් දැන් යන්නේ හිරගනා ඉගෙන ගන්න. හරිද? එතකොට අපි දැන් අදම හිරගන අකුරු පටන් ගන්නවා. හරි. මට පොඩ්ඩක් දැන් විනාඩියක් දෙන්න. පුතේ රෙකෝඩින් දෙනවා. මට විනාඩියක් දෙන්න.
ළමයි උගන් මාව ඇහෙනවද? ඔව් මැඩම්. හොඳ ඇහෙනවා සෑහන. හරි. සෙන්සේ. සෙන්සි මැඩම් ළමයා මෙතන සෙන්සිලා ඉන්නේ. ගොමෙන්. ගොමේ මේ මහේෂ් සන්ට හොඳට ජපන් පුළුවන්. අනිත් අයට හොඳටම පුළුවන්. මගේ ළමයි ටික හරිම දක්ෂයි. හරි. එහෙනම් ඔන්න දැන් මම කියලා දෙන්න යන්නේ හිරගෙන අකුරු ගැන. දැන් මම ඔයගලන්ට කලින් කිව්වා අපි හිරගෙන පාවිච්චි කරන්නේ මොනවටද? ජවන් වත් ජපානයේම හැදිච්ච ජපාන් ආభాෂයක් සහිත වචන ලියන්න තමයි අපි හිරගෙනා කියන එක පාවිච්චි කරන්නේ. හරි. එහෙනම් දැන් අපි යන්නේ හරි හිරගෙනා ඉගෙන ගන්න. මම ඔයගලන් ගෲප් එකට හිරගෙනා chart එක දැම්මා. හරිද? පැහැදිලිද? මම දැන් චුට්ටක් මගේ කැම් එක පොඩ්ඩක් ඔන් කරන මට ෂුවර් නැහැ මගේ කැම් එක කොහමද කියලා. මම සෙන්සර් ඔල්රෙඩි ඉන්නේ. ආලමයි පැත්තට හැරලාවි. සමා වෙන්න. මම මයික් එක ඕෆ් කරන්ද කතා. නේ සමා වෙන්න. ඇහෙනවද දැන්? දැන් සෙන්සර් ඇහෙනවද? දැන් මේ හැමෝම ඇහෙනවා කියන සෙන්සර්ට පේන්නේ ඇහෙනවා මහේෂ් සෙන්සේ. විතරයි. ළමයි මේ ඔයගොල්ලෝ ඔක්කොටම මහේෂ්ද පේන්නේ නැත්නම් මාවද පේන්නේ? කනෙක්ෂන් අවුලක් ගිහිල්ලාද කොහොද සෙන්සේ? මාව ඇහෙන්නේ නැද්ද? දැන් ඇහෙනවා සෙන්සේ. ඕගලන්ට පේන්නේ මහේශ්වද නැත්නම් සෙන්සිවද? දැන් නම් සෙන්සේව පේනවා. කලින් නම් මහේෂ් නේද? මහේෂ් ලස්සනයි තමයි. ලස්සනයි නැද්ද නෙත්මිද කිව්වේ? මං දන්නේ නැහැ කවුද කිව්වේ. නෙත්මි කියලා ළමෙක් මේකෙත් ඉන්නවා නේද? සෙන්සෙත් නෙත්මි. නෙත්මිලා කොහේ ගැහුවත් නෙත්මිලා නේ? පඳුරකට ගැහුවොත් අනිවාර්යෙන් නෙත්මිලා 10ක් විතර එළියට. හරි. අපි දැන් එන ඉගෙන ගන්න යන්නේ හිරගෙන කියන අකුරු වර්ගේ. දැන් මම ඔයගොල්ලන්ට කලින් කිව්වා අපි හිරගෙන කියන අකුරු ඉගෙන ගන්නේ මොකටද? අකුරු ඉගෙන ගන්න මොකටද නෙමෙයි හිරගෙන කියන අකුරු පාවිච්චි කරන්නේ ජපන් භාෂාවෙන්. ජපන් ආභාෂයක් සහිත අකුරු වචන ලියන්න තමයි අපි හිරගෙන කියන එක පාවිච්චි කරන්නේ. ළමයි එතකොට හිරගෙන අකුරු ගත්තහම හරිද? හිරගෙන අකුරු ගත්තහම හිරගෙන අකුරු මූලිකවම හිරගෙන අකුරු ළමයි තියෙන්නේ කීයද? ඔයගොල්ලෝ පේනවද? පේනවා සෙන්සේ. හරි. එහෙනම් මට කියන්න හිරගෙන අකුරු කීයක් තියෙනවද? 60ක්. 60ක් තියෙනවා. හරිද? එතකොට හිරගෙන අකුරු 60ක් තියෙනවා. අම්මෝ සෙන්සේ දැන් හිරගෙන අකුරු 60ක්ම පාඩම් කරන්න ඕනද? 60 විතරක් නෙමෙයි පුතේ. කතකනාවලක් තියෙන අකුරු ටිකයි කන්ජි ඔය ඔක්කොම ඔයගලන් පාඩම් කරගත යුතුයි. හරිද? හරි.
එහෙනම් මට කියන්න හිරගන අකුරු 60 කතා කරන්න කලින් පාඩම් කරන්න කලින් ළමයි හිරගන අකුරු ලියන්න කලින් අපි ඔන්න ඔය කියන හිරගන අකුරු උච්චාරණය කරගන්න දැනගත යුතුයි. පැහැදිලිද? ඔය අකුරු කොහොමද උච්චාරණය කරන්න කියලා දැනගන්න ඕනි. හරිද? හරිද ළමයි? හරි සෙන්සේ. හරි. එතකොට අපි දැන් එහෙනම් බලමු කොහොමද මේ හිරගන අකුරු ලියන්න කලින් මේ හිරගන අකුරු කොහොමද උච්චාරණය කරන්න කියලා. මොකද්ද? Hello, I am Tamil. So, do you know Sinhala? Nice. Okay, just give me 1 second. I want to check with our office members and could you please tell me your name, Putta? Nitu, right? What's your name? Nitursan, right? Yeah, give me some time. Nitursan, is that okay? Is that okay to use bilingual? Otherwise, I will tell you in English as well. And is that okay for you? Actually, the ma'am is not answering the call, so that's why I can't give you a proper answer. Okay, that's fine. Okay then. හරි. දැන් මම ඔයගොල්ලන්ට කියන්නම්. එතකොට හිරගනා වල
先生上手ですね。先生のおかげで日本語がとてもわかりやすいです。ありがとうございます。おーねー。すごい。先生のおかげで、すごいね。上手ですね、ラッカーさん。とっても上手。はい。එතකොට තමයි කිව්වා වගේම පොඩ්ඩක් අද ෆස්ට් ඩේ එක නිසා මේ වගේ චූටි චූටි ඉෂුස් එන්න පුළුවන් ළමයි. අපි ඒව ඔක්කොම හදාගෙන ඉදිරි සති කිහිපේ ඇතුළතදී තියෙන තීරණාත්මක පන්ති ටික හොඳට කරමු. හරිද? හරි නේද? අද පළවෙනි දවස් නිසා මම හිතනවා හැමෝම patiently ඉඳී කියලා. මොකද අපි මොකද මේක පළවෙනි දවස් නිසා සාමාන්‍යයෙන් common thing එකක් තමයි මේ online platform එකකින් classes කරනකොට. හරි නේද? ඕගොල්ලන් ඉවසීම මොකක්ද අර තියෙන්නේ ෆ්‍රේස් එකක් මොකක්ද මට මතක නැහැ ඒක. මොකක්ද ඒ ෆ්‍රේස් එක? අන්න හරි. ඉවසන දන්නා රුපු විදියට ජය කොඩිය කියලා මාක් එකක් තියෙනවා නේද? අන්න ඒක ගැන තමයි මට දැන් කියන්න ඕනේ. හරිද? එතකොට හිරගනා ගත්තොත් එහෙම හිරගනා අකුරු 60ක් තියෙනවා. In hiragana letters, there are 16 letters. So you have to memorize all the letters by yourself. ඒ කියන්නේ ඔයා විසින්ම ඒවා තනියෙන්ම පාඩම් කරගත යුතුයි. හරිද? හරි නේද? හරි. එහෙනම් අපි මුලින්ම කරන්න ඕනි මේවා කොහොමද උච්චාරණය කරන්න කියලා ඉගෙන ගන්න ඕනි. ඒ කියන්නේ first of all, we have to pronounce this properly. Otherwise, we can't write it properly and we can't read it properly. So in that case, first of all, we have to pronounce it properly as a native Japanese speaker. Not a native Japanese speaker. Like a Sri Lankan style, we can pronounce it as well. ඒ කියන්නේ අපිට පුළුවන් අපි අපේ විදිහට අපි හරියට මේවා ජපාන් උච්චාරණය ඉගෙන ගන්න ඕනි. නැත්තම් වෙන්නේ පුතේ අපි ජපාන් උච්චාරණය හරියට ඉගෙන ගත්තේ නැත්තම් අපිට හරියට පොත කියව ගන්න පොඩ්ඩක් අපහසු වෙනවා. ඒ හින්දා අපේ පළවෙනිම සහ ප්‍රථම රාජකාරිය තමයි අපේ ජපාන් භාෂාවේ තියෙන මේ අකුරු හරියට උච්චාරණය කරගන්න එක. හරිද? හරි. හරි. අපි එහෙනම් දැන් මේ උච්චාරණය කරමුද? මම ඔයගලන්ට group එකේ දැම්මා හිරගනා letter එක. හිරගනා chart එක. අපි දැන් යම්බානේ හිරගනා chart එකට හැමෝම යම්බානේ හිරගනා chart එක පෙරලා ගන්න බලන්න. හරි. ඕගලන්ට පුතේ මේ කියන මම හිතන්නේ කවුරු හරි පොඩ්ඩක් මයික් කරගෙන ඉන්නවා. ඒක මියුට් කරගන්න පුළුවන්ද? හරිද? දැන් ඕගලන්ට මේ ස්ක්‍රීන් එක පේනවද පුතේ? Sensei, yes. ඔව් සෙන්සේ. මොනවද මේ සෙන්සර් උබන්නේ? අනේ සමා වෙන්න. සෙන්සර් මොනවද උබනා දාගෙන?
හරි. ඕගලන්ට මාව ඇහෙනව නේද? Hi sensei. හරි. ඔහොම ඉන්න. හරි. අපි දැන් යම්බන් මෙන්න මේ ටික කියවන්න. හරි. උච්චාරණය කරමු කට්ටියම. මේ දැන් ඕගලන්ට පේන විදිහට ඕගලන් මේක උච්චාරණය කරන්න බලන්න දන්න විදිහට. දැන් මේ පළවෙනි අකුරු ටික දැන් මේ තියෙන ඉංග්‍රීසි අකුරු ටිකක් තියෙනවා නේද? ඉංග්‍රීසි අකුරු ටික අපි උච්චාරණය කරන්නේ කොහොමද? අපි ඉංග්‍රීසි වල නම් කියන්නේ A E U E O කියලා නේද? A E නෑ A I U E O කියලා. හැබැයි පුතේ හොඳට මතක A E U A O so එතකොට හොඳට මතක තියාගන්න පුතේ අපි ජපාන් භාෂාවේ හිරගන හෝඩිය උච්චාරණය කරන්නේ A E U A O කියලා. කොහොමද? කට්ටියම කතා කරන්න දැන්. A E U A O සුබයි කො කට්ටියම දෙන්නයි නැහැනේ මට. A E U A O A E U A O කියන බලන්න. E මේ ක්ලැප් එකේ සද්දෙට යන්න. මේ ක්ලැප් එකේ සද්දෙට යන්න. A E U A O කියන ආයෙත් A E U A O ආයෙත් A E U A O A E U A O සුගෝයි. දැන් අපි යන් ඊළඟ අකුරු සෙට් එක. ඊළඟ අකුරු සෙට් එක තියෙන්නේ කා සෙට් එක. බාන උච්චාරණය කරන්න කොහොමද කියලා එහෙනම්? A E U A O හොඳයි නේ ඕගලා. කා කී කු කේ කො. අය කියන්නේ Ka Ki හයි. A E U A O කා කී කු කේ කො. දැන් මට එහෙනම් කියන්න සා සෙට් එක කියනවා නම් සාමාන්‍ය විදියට දැන් බලන්න A E U A O කියන උච්චාරණය ටික කා අකුර දාලා අපි කියන්නේ කා කී කූ කේ කෝ කියලා. එහෙනම් සා අකුර කොහොමද නිකන් හැදෙනවා නම් හැදෙන්න ඕනි. සා සෙට් එක කියන්න බලන්න එහෙනම්. Sa Si Su Se So අන්න හරි. සාමාන්‍ය අපි ෆ්ලෝ එකට කිව්වොත් පුතේ අපි කියන්නේ සා සී සූ සේ සෝ කියලා. හැබැයි අපි මෙතනදී සා සී නෙමෙයි කියන්නේ සා ෂී සූ සේ සෝ. කොහොමද? I can සා ෂී සූ සේ සෝ. I can so සා ෂී සූ සේ සෝ කියලා තමයි කියන්නේ. ඊට පස්සේ අකුරු ටික කියන්න බලන්න එන. Sa Chi Itsu Te To හොඳට මතක තියාගන්න අපි TA කියනකොට සාමාන්‍යයෙන් කියන්නේ ටා කියලා. හැබැයි මෙතනදී අපි කියන්නේ ටා කියලා නෙමෙයි තා. තා චි ස් තේ තෝ කියන බලන්න.
තා චි ts ඕගලන්ගේ දිව තා මේ චි මුළු ts තල්ලේ බදලා කියන්න ඕනේ. ts නෙමෙයි ts තා චි ts තේතෝ ආයි කියන්න තා චි තේතෝ ආයි කියන්න තා චි ts තේතෝ ආයි තා චි තේතෝ ආයි කියන්න තා චි ts තේතෝ තාචි ඉස්සු තේතෝ මේ බලන්න තා චි ts ආයි කියන්න ts අන්න හරි ts ආයි කියන්න තා චි ts තේතෝ ආයි තා චි තේතෝ තා චි ts තේතෝ කියන්න තා තේතෝ තේතෝ ඊළඟ අකුරු සෙට් එක කියන්න බලන්න නා සෙට් එක කියන්න බලන්න එහෙනම් නී නු නේ නෝ ආයි නා නී නු නේ නෝ ආයි නා Nee, no, nee. නා නී නු නේ නෝ ආයි නේ නෝ හා ඊළඟ අකුරු සෙට් එක හා සෙට් එක කියන්න බලන්න එහෙනම් දැන් Ha, සාමාන්‍ය he, ෆ්ලෝ එකට hu, he, ho. දැන් සාමාන්‍ය ෆ්ලෝ එකෙන් කිව්වොත් අපි කියන්නේ හා හි හූ හේ හෝ කියලා. හැබැයි අපි මෙතනදී හා හි හූ හේ හෝ නෙමේ පුතේ හා හි ෆූ. අර නිකන් අපි ඉටිපන්දමක් නෙමනේ ෆූ කියලා. ෆූ. අන්න එහෙම තමයි කියන්නේ. හා හි ෆූ හේ හෝ. අය කියන්නේ අන්න හරි. හා හි ෆූ හේ හෝ. අය කියන්නේ හා හි ෆූ හේ හෝ. ඊළඟ අකුරු පහ මා මී මු මේ මෝ. අය so ma mi mu me mo ay ඊළඟ අකුරු තුන යා යු යෝ කියන්නේ යා යා යු යෝ මෙන්න මෙතනදී බලන්න අපි මේක කියන්නේ ඇත්තටම රාරී කියන්නේ රා ඇත්තටම රයන්නයි ලයන්නයි අතර විදිහට තමයි මේක හරියට උච්චාරණය කරන්නේ. හැබැයි අපිට ඒ උච්චාරණ ටිකක් අපහසුයි අපි විදේශිකයෝ නිසා. ඒ නිසා අපි රාරී රූ රේ රෝ කියලා කියනවා. කියන්න බලන්න. රාරී I can රාරී රූ රේ රෝ. I can මොකද්ද රාරී රූ රේ රෝ. so රාරී රූ රේ රෝ. ඊළඟ දෙක වා ඕ මොකද්ද? වා ඕ උන් එක වගේම පුතේ එකත් අපි මේ තියෙන අර සිම්පල් h වගේ අකුරෙන් කියනවා. වගේම එකත් කියන්න I can කියන එක. දැන් පුතේ අපි මේ එකපාරක් මේක සම්පූර්ණයෙන් උච්චාරණය කරමු බලන්න හැමෝම එකට. කියන්න බලන්න. Ha, he, hu, he, ho. Ma, mi, mu, me, mo. Ya, yu, yo. Ra, ri, ru, re, ro. Va, o. so ආ එකපාරක් කියමු. ආ ඊ උ ඒ ඕ කාකි කු ටේ ඕ තාෂි සු සේසෝ තාචි තේසෝ නානි නේනෝ හාහි හු හේකෝ මාමි මු මේමෝ යායු රාරි රු රේරෝ දැන් තේරුණා නේද? දැන් ඕගලන්ට මම පොඩි මොනවාද පොඩි ඇක්ටිවිටි එකක් දෙන්න තමයි යන්නේ.
අපි මුලින්ම පුතේ අකුරු ඉගෙන ගන්න කලින් මේ හෝඩිය ප්‍රැක්ටිස් වෙලා තියෙන්න ඕනේ. මතකෙන් මේ අකුරු 60ම ලියන්න පුරුදු වෙලා තියෙන. එක ලියන්න කියලා කියන්නේ මම මේ කියන්නේ අකුරු ලියන එක නෙමෙයි. ඔයගොල්ලන්ට දැන් මේ අකුරු 60ම තාම බෑනේ. මම ඕගලන්ට කියන්නේ මෙන්න මේ අකුරු 60 උච්චාරණය කරන විදිහ තනියෙන් ලියන්න ඕගලන්ට පුරුදු වෙන්න ඕනේ. පුළුවන්කම තියෙන්න ඕනි. මම ඒකට එන ගයිඩ් එක ඕගලන්ට මේ දැන් කියලා දෙන්න තමයි යන්නේ. පැහැදිලිද? පැහැදිලි සෙන්ස්. හරිද? මම දැන් ඕගලන්ට මෙන්න මේ කියන අකුරු 60 කටපාඩම් කරගන්න ටිප් එකක් කියන්න තමයි යන්නේ. ඒකෙන් ඕගලන්ට මේ අකුරු 60 උච්චාරණය කරගන්න පුළුවන් විදිය ඉගෙන ගන්න පුළුවන්. හරිද? හොඳට මතක තියාගන්න. දැන් මට කියන්න මේකේ පළවෙනි අකුරු සෙට් එක මම කොහොමද කියලා දුන්නේ? A I U A O. A I U A O කියලා. මට කියන්න A එකේ ඉඳන් යටට මේ අකුරු ටිකේ පිළිවෙලට A Ka A Sa Ta Na 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 Ma Na මම් යා Ya Ra Ra රා I කියන බලන්න. ආ Ha Ka හා Ta තා Ta නා Na හා Ma මා යා Ya රා Pa වා Mana හරි. ඔන්න බලන්න මම දැන් ඔයගලන්ට මේ හිරගනා හෝඩිය හිරගනා හෝඩිය උච්චාරණය කරගන්න විදිහ කටපාඩමින් කරන හැටි ප්‍රැක්ටිස් කරන්න තමයි යන්නේ. ඔයගලන් මේක ප්‍රැක්ටිස් කරන්නේ A I U A O කියලා මුලින්ම මතක තියාගන්න. A I U A O කියන බානේ ටික ආ ඊ උ ඒ ඕ A I U A O කියලා. ඊට පස්සේ පුතේ මේ අයන් ඉඳන් පල්ලෙහාට ඕගලන්ට එක කවියක් තියෙනවා පාඩම් කරගන්න. සාමාන්‍යයෙන් ජපානයේදී ජපානයේ ළමයි ඔය හිරගන හෝඩිය කටපාඩම් කරගන්නේ මේ කියන මෙතඩ් එකට. ඒ මෙතඩ් එකම තමයි දැන් ඕගලන්ට කියන්නේ මේ විදිහට කරන්න කියලා. හොඳට බලන්න කරන්නේ කොහොමද කියලා. අකසතනා හමයරවා කියන බන්න අකසතනා හමයරවා I කියන්න අකසතනා හමයරවා කියන බලන්න මගෙත් එක්ක. Akasatana අකසතනා හමයරවා I කියන්න අකසතනා හමයරවා අකසතනා හමයරවා I කියන්න අකසතනා හමයරවා හරි I කියන්න කට්ටියම කියන්න ඕනි. හැමෝම කියන්න. අකසතනා හමයරවා අකසතනා හමයරවා හැමෝම අකසතනා හමයරවා A I U A O කියලා ලිව්වා. ඊට පස්සේ A එකේ ඉඳන් පල්ලෙහාට අකසතනා හමයරවා කියලා ලිව්වා. ඊට පස්සේ ඉතිරි ටික පුතේ කාකි කූකේ කෝ. දැන් මෙතනදී ඕගොල්ලන්ට විශේෂ ටිකක් තිබ්බා නේද? මොනවාද මේ විශේෂ තිබ්බ අකුරු සෙට් එක කියලා කියන්න පෙන්නන්න බාන්න මට මේ ටිකෙන්. අර සාමාන්‍ය විදිහට යන්නේ නැතුව සාමාන්‍ය ගලා යෑමට යන්නේ නැතුව පොඩ්ඩක් විශේෂ වෙන අකුරු ටික කියන්න බලන්න. සු හි ෆු හි තියෙනවා. she fu උත්සු so තව මොනවාද? she තියෙනවා. තව මේක අපි අරකටම කියපු හින්දා ඒක ඕනේ නැහැ. ඊට අමතර ෆ්ලෝ එක කියන්නේ ගලා යාමට පොඩ්ඩක් වෙනස් විදිහට කියන්නේ අපි ගත්තොත් එහෙම කාකී කූකේ කියන එකේ සාමාන්‍ය ගලා යාම තියෙනවා. හැබැයි සාෂී සූසේසෝ කියන එකේ එක අකුරක් ගලා යාමට පටහැනිද නැද්ද? මොකද she තව හරි තව තව
ස තියෙනවා හරිය ස තව මොකද තව එක අකුරක් තියෙනවා වෙනස් වෙන ෆූ හොඳට මතක තියාගන්න පුතේ හිරගනා හෝඩියේ ඔය අකුරු හතර තමයි හිරගනා අකුරු වල ඔය අකුරු තමයි සාමාන්‍ය ගලා යාමට පටහැනිව තියෙන අකුරු හතර ෂී චී සහ ෆූ කියන ඒවා. ඒකට ඕගලන් උච්චාරණය මේක කටපාඩමින් කියනකොට හොඳට මතක තියාගන්න සා ෂී කියන්නත් තා චී ස් කියන්නත් හා හී ෆූ කියන්නත් ඉගෙන ගන්න ඕනි. පැහැදිලිද? පැහැදිලිද? හරි. එහෙනම් අපි දැන් මේක කටපාඩමින් කරන්න තමයි යන්නේ. හා. දැන් ඕගලන්ට විනාඩි 5ක් දෙන්නම්. තනියෙන් ඕක කටපාඩම් කරගන්න බන් ආ ඊ උ ඒ ඕ අකසතන හැමයාරවා කියලා ලියාගත්තා. පල්ලෙහාට ලියා ඊට පස්සේ අනිත් ටික ෆිල් කරන්න තමයි තියෙන්නේ. අකසතන හැමයාරවා කියලා පල්ලෙහාට ලිව්වා. ආ ඊ උ ඒ ඕ ක කාකී කූකේ කෝ ආකාස සානං ඉන්න සාෂී සූසේසෝ ඒ විදිහට හිතලා බලලා මම විනාඩි 5ක් දෙන්නම් කරන්න බලන්න කට්ටිය ප්‍රැක්ටිස් වෙන්න. මං කිව් එක පැහැදිලිද? ළමයි ඔව් සර්. හරි එහෙනම් විනාඩි 5ක් දෙන්නම් ප්‍රැක්ටිස් වෙන්න බලන්න කට්ටියම.
තව විනාඩි 2කින් පාඩම් ගන්නවා. හරි. අපි දැන් මේක එකපාරක් කටපාඩමින් කියමුද? මම මේ කියන කෙනා කියන්න බලන්න ඕන දැන් එන තීරණාත්මකයි. ඔන්න මම දැන් කියන්න යන්නේ කාටද බලමු. කට්ටිය තනියෙන් කියනවද නැ හැමෝම එකට කියනවද නැත්නම් මං කියන කෙනා කියනවද කොහොමද? කියන්න බලන්න. ළමයි එකට කියන්න. ළමයි good morning ඔයගොල්ලන් හැමෝටම නිදිද කට්ටියම ක්ලාස් එක තාම ඉවර නැහැ. හැමෝම එක්ක කියමු සෙන්සි. ඊමාක ටක් ගාලා කියනවා. නැතිනම් කොහොමද තනි කියන්නේ? තනියෙන් කියමු. තනි තනියෙන් කියනවාද කොහමද? නිකන් කට්ටිය නිකන් දැනගන්නත් ඒ කට්ටිය නිදිත් දන්නේ නැහැ අපි කියන කෙනා කියමු බලන්න. අපි මුලින්ම දෙමු ශවින්දට. ශවින්ද කියන්න බලන්න. මේ හෝඩියමද? ඔව් හෝඩියම. මට ශවින්දව තමයි මුලින්ම ආවේ මම ශවින්දව කිව්වා. ආ ඊ උ ඒ ඕ කා කී කූ කේ කෝ සා බලන්න නැතුව කියන්න ඕනි කට්ටියම. තාචි සුතේතෝ නානි නුනේනෝ හා හී ෆු හේ හෝ මාමි මුමේමෝ යායුයෝ රාරි රු රේරෝ වාවෝ හන්සි කියන්න බලන්න. හන්සි ආ ඊ යු ඒ ඕ ආ ඊ උ ඒ ඕ හන්සි ආ ඊ උ ඒ ඕ කියන්න බලන්න. ආ ඊ යු ඒ ඕ ආ ඊ උ උ උ උ උයන්න උයන්න කියන්නේ අපි උයන්න උ ආ ඊ උ ඒ ඕ කා කී කු කේ කෝ සා ශී සු සේ සෝ තා චී 츠 තේ තෝ I can තා චී තු තේ තෝ තා චී 츠 තේ තෝ I can තා චී 츠 තේ තෝ තා ශී සු තේ තෝ
තාචි අපි අර කියන්නේ මොන හරි දෙයක් මේ වුණාට චී කියලා කියන්නේ අර චින් ඕනේ චී අන්න ඒක චී තාචි 츠 තේතෝ චී අර චීයා කියලා කියන්නේ චී තාචි 츠 තේතෝ කියන්න බා තා චී තු තේ තෝ සෝ කිව්ව මම ඔයා කිව්වද පිළිගත්තා ඊළඟ එක අක සත නා නා නී නු නේ නෝ හා හි ෆු හේ හෝ මා මී මු මේ මෝ යා යු යෝ රා రీ රු රේ රෝ වා වෝ කියන එක මොකද්ද සෝ සුගොයිනේ හොඳයි තව අප තව චුට්ටක් චේතනා භික්කවේ කම්මං වදාමි කායන වාචන චේතනා आ ई उ ए ओ का की कू के को सा सी सू से सो අහන්න සාශී සාශී සුසේසෝ චේතනා සාශී සාශී සුසේසෝ सा शी सू से सो ता ची सू ते तो ना ही नु ने नो ह ही फू हे हो හා හී ෆූ හේ හෝ හා हा ही फू हे हो मा मी मु मे मो या या यू यो रा री रू रे रो वा වා ඕ I can वा ඕ ओ කියන්න අපි එහෙම කියන්න නැද්ද ඔයා කියලා කියන්න නැද්ද හොඳයි නනේ ඔයා ලස්සන කටහඬක් හරි ඊළඟට කිය අරුණි මං හිතන්නේ ජොබ් එකේ නිසා චතුර good morning නැගිටින්න චතුර මං හිතන්නේ නිදි දිලිනි මහේෂිකා आ ई उ ए ओ का की कू के को सा शी सु से सो ता ची स ते तो ना नी नू ने नो हा ही फू हे हो मा मी मू मे मो या यू यो रा री रू रे रो वा ओ සුගොයි හරිම පැහැදිලි හොඳයි දිනුවන් good Oh, morning good hello morning. ඇහෙනවා good morning කියන්න බලන්න आ ई उ ए ओ का की कू के को सा शी सू से सो ता ची सू ते तो ना नी नू ने नो පුතේ තාචිත් ස් තේතෝ තේ තාචිත් ස් තේතෝ ना नी नू ने नो ආයි පාර කියන්න තාචිත් ස් තේතෝ කියන්න බලන්න ता ची सू ते तो තෝ කියන්න ना नी नू ने नो आ ही फू हे हो मा मी मू मे मो या यू यो रा री रू रे रो वा वो so හරි හොඳයි ජී දිනේෂ් දිනේෂ්
දිනේෂ් පුතා good morning. නැගිටින්න. දිනේෂ්. දිනේෂුත් නිදි, චතුරත් නිදි. හංසි කිව්වා හිරුෂ. හිරුෂ. A I U E O Ka Ki Ku Ke Ko Sa Si Su Se So Ta Chi Su Te To Na තේ Ni තෝ. Ta Chi Su Te To හ්ම්. Na Ni Nu Ne No හ්ම්. A Hi Hu He Ho හා Ma හී Mi ෆූ හේ හෝ. A Hi Hu He Ho Ma Mi Mu Me Mo Ya Yu Yo Ra Ri Ru Re Ro Wa O මොකද හිරුෂ නිදිමතේ ඉන්නේ? නිදිමතේ කඩහඩින් කිව්වේ. තව ටිකකින් නිදාගනි. හරි. ඊට පස්සේ මේ Huawei Wi-Fi එක්කෙනා කියන්න බලන්න. Huawei Wi-Fi එක්කෙනා. Wi-Fi? සෙන්සර් මං කියන්න මහේෂ් කියන්න. A I U E O Ka Ki Ku Ke Ko Sa Si Su Se So Ta Chi Su Te To Na Ni Nu Ne No Ha Hi Fu He Ho Ma Mi Mu Me Mo Ya Yu Yo Ra Ri Ru Re Ro Wa Wo හොඳයි. Huawei Wi-Fi good morning. ඉන්නවද? ඇහෙනවද? එයත් නිදි. ඉමල්ක හංසමාලි. ඉමල්ක හංසමාලි. A I U E O Ka Ki Ku Ke Ko Sa Si Su Se So Ta Chi Su Te To Na Ni Nu Ne No Ha Hi Fu He Ho Ma Mi Mu Me Mo Ya Yu Yo Ra Ri Ru Re Ro Wa Wo වා ඕ. වා ඕ. ඉමල්ක වා Wa ඕ. Wo වා ඕ. ඕ. hello. Wa O හොඳයි. ඊට පස්සේ කියන්න බලන්න කවිඳු ලක්ෂාන්. A I U E O Ka Ki Ku Ke Ko Sa Si Su Se So Ta Chi Su Te To Na Ni Nu Ne No Ha Hi Fu He Ho Ma Mi Mu Me Mo Ya Yu Yo Ra Ri Ru Re Ro Wa O හොඳයි. ඊට පස්සේ කියන්න බෑ ලක්කා. ලක්කා. A I U E O Ka Ki Ku Ke Ko Sa Si Su Se So Ta Chi Itsu Te To Na Ni තාචිත්සු තේතෝ. පුතේ. තාචිත්සු Ta තේතෝ. Chi Su Te To Na තෝ. Ni Nu Ne No Ha Hi Pu He Ho Ma Mi Mu Me Mo Ya Yu Yo Ra Ri Ru Re Ro Wa O හොඳයි. මදුෂ හෙෂාන්. හෂාන්. මදුෂ. A I
यू ए ओ का की कू के को सा शी सू से सो ता ची तू ते तो ना नी नू ने नो हा ही फू हे हो मा मी मो मे मो या यू यो रा री रू रे रो वा ओ So හොඳයි. මිහිෂානි අද මම ඔක්කොගෙම අහනවා මොකද අපි මුලින් දැනගන්න එපා කට්ටිය කතා කරනවාද කියලා. මිහිෂානි good morning. නිදිද රැට කන ගමන්ද සින්දු අහන ගමන්ද කොහමද මිහිෂානි? මිහිෂානිත් නිදි. අපි යන් බලමු අංශනී ගාවට. අංශනී නිදිද? good morning. ए ओ का की कू के को सा शी सू से सो ता ची सू ते तो ना नी नू ने नो हा ही फू हे हो मा मी मू मे मो या यू यो रा री रू रे रो वा අපි වෝ කියන එක මේ සාමාන්‍යයෙන් ඕ කියලා තමයි උච්චාරණය කරන්නේ. වා ඕ හොඳයි. ඊළඟට කියමු බලන්න රොෂෙනි උනාෂා. රොෂෙනි Roshini, good morning. නිදිද? ඔක්කොමලා නිදි නෑනේ. නිදිමතද ඔයගලන්ට? රෑ 9 කියන්නේ නිදිමතද? සඳරුවන්. කියන්න බලන්න සඳරුවන්. आ ई उ ए ओ आ की कू के को सा शी सू से सो ता ची सू ते तो ना नी नू ने नो हा ही फू हे हो मा मी मू मे मो या यू यो रा री रू रे रो वा वो සුගොයිනේ. Domo arigatou sensei. Hai. සුගොයි. ඉන්න ඊළඟ එක්කෙනා හොයාගන්න. ශවින්ද. මුලින්ම කිව්වද ශවින්ද? ඔව්. ඇත්තට? ඔව්. නේ ශවින්දනේ මුලින්ම කිව්වා අනේ බලන්න සෙන්සි වයසයි ළමයි. එතකොට සෙන්සිට චුට්ටක් අමතක වෙනවා. එහෙම තමයි. බොරුද? හෙලෝ. කිව්වා. ශවින්ද කිව්වද? එහෙනම් තරුෂ සෙන්සි වයසයිනේ එහෙම තමයි ඉතින්. සෙන්සි වයසක උනාම එහෙම තමයි ඉතින්. මොනා කරන්නද? තරුෂ බොහොම ස්තුතියි ලකා. තරුෂ ඒක බීලා දෙන්න. පාටක මොකක්ද කියන්නේ? මොනවද ඉවරද වන්ද? අන්ති ඉවර නෑ. ඔක බොන්න එක බීලා දෙන්න සෙම්බිලි. බවන්න මේ දවස්වල බිව්වේ නැත්තම් සෙම්බිරිසා. තරුෂ නිදිද? උමායා රෙඩ් හાર્ට් කියන්න බලන්න උමායා රෙඩ් හાર્ට්. रेड हार्ट आ ई उ ए ओ का की कू के को सा शी सू से सो ता ची तू ते तो ना नी नू ने नो हा ही फू हे हो मा मी मू मे मो या यू यो रा री रू रे रो वा ओ හොඳයිනේ. හරි. එතකොට අද අවසාන එකෙන් කියන්න බලන්න සමනි.
සාමිනි නම් කියන්න ඕනි අවසානට අහන්න යාගෙන්නේ. සාමිනි නම් අනිවාර්යෙන් කියන්න ඕනේ. සාමිනි කියන්නේ නැත්තම් මේක ලොග් අවුට් වෙන්නේ නෑ. අපි ලීව් වෙන්නේ නැහැ මේ මීටින් එකෙන්. හෙලෝ සාමිනි A, I, U, E, O, Ka, Ki, Ku, Ke, Ko, Shi, Su, Se, So, Ta, සාෂී Chi, Su, සුසේසෝ පුතේ සාෂී සුසේසෝ Sha, Shi, Su, Se, So, Ta, Chi, Tu, Te, To, Na, මොකද Ni, පුතා? Nu, Ne, No, හා Ha, Hi, Fu, He, Ho, Ma, Mi, හා Mu, හී Me, ෆු Mo, සාවනි හා හී ෆු හේ හෝ හා හී Ha, ෆු හේ Hi, හෝ Fu, He, Ho, Ma, Mi, Mu, Me, Mo, Ya, Yu, Yo, Ra, Ri, Ru, Re, Ro, Wa, O, අන්න හරි වා ඕ දැන් හරිද දැන් මේ පන්තියෙන්න නිදාගත්ත දෙතුන් දෙනා ඇරෙන්න නිදාගත්ත දෙතුන් දෙනා ගැන මම දන්නේ නැහැ අනිත් සියලුම දෙනාට දැන් උච්චාරණය කරන්න පුළුවන්. එතකොට ඕගලම් මේක තනියෙන් ලියන්න පුරුදු වෙන්න ඕනි. අර මං ගන්න කිව්ව මෙතඩ් එකට. ආ ඊ ඌ ඒ ඕ කියලා ලිව්වා පල්ලෙහාට අකසතන හැමයාරවා කියලා ඉතිරි ටික ෆිල් කරන්න තමයි තියෙන්නේ. බලන්න ඕගොල්ලෝ එක දවසින් හිරගන අකුරු 60ම උච්චාරණය ලියන්න දැන් පුරුදු වෙලා තමයි තියෙන්නේ. පැහැදිලිද? දැන් ඒක ඕගලන්ට නැති. හරි දැන් ඇහුවොත් කවුරු හරි ඇහුවොත් හිරගෙන හොඩේ ලියන්නද කියලා ආයේ එකපාරින් මම යනවා කියලා ලියන්න ඕනි. අනිවාර්යෙන් ගිහින් ලියන්න ඕනි. පැහැදිලිද? ඕක තමයි පුතේ ඔයගලන්ට හිරගෙන හකුරු වල ලියන්න තියෙන්නේ. ඊට පස්සේ අපි ඔයගලන්ට ඊළඟ දවසේ group එකේ mention කරන්නම් කවද class එක තියෙන්නේ කියලා. එදා දවසට ඔයගලන්ට අපි ආයෙත් ඉතිරි අකුරු අපි දැන් ලියන්න පටන් ගන්නවා. දැන් අපි දන්නවා අකුරු ඔක්කොම උච්චාරණය කරන්න. ඉතින් අපි ඉක්මනට අකුරු මේ 60 ඉක්මනට ලියා ගන්නවා. සහ අපි අවශ්‍ය කරන නෝට් ඔයගලන්ට දෙනවා. ඒ නෝට් ලියලා අපි කොමාරි ගොඩක් මේක ફોකස් වෙලා තියෙන ඉන්ටේක් එක නිසා අපි ඒක කරලා කොහොම හරි කට්ටියම ජපන් යන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. දැන් කියන්න බලන්න මගේ ගෲප් එකට ඇඩ් කරන්න සෙන්සේ. මොකද්ද ගෲප් එක පුතා? මගේ නම් එක මම හිතන්නේ ගෲප් එකේ තියෙනවනේ. මම තමයි ওই ගෲප් එකේ දැන් දාලා තියෙන්නේ අර මේ හිරගන හෝඩිය. ඒ දාලා තියෙන්නේ සෙන්ස් එකේ නම් එකෙන්. ඔයගලන්ට ඒකෙන් කතා කරන්න පුළුවන් මොන හරි අහගන්න දෙයක් තියෙනවා නම් සෙන්ස් මොකක්ද කියලා මේකෙන් අහන්න පුළුවන්. හරිද? පැහැදිලිද? ගෲප් එකේ නැද්ද ඔයගලන්? අය ඔයගලන් ගෲප් එකේ නැද්ද? තාම ගෲප් එකට ඇඩ් වුනේ නැද්ද? කියන්න එපානේ. අනිවාර්යයෙන්ම ගෲප් එකට ඇඩ් වෙන්න. ගෲප් එකට ඔයගලන් නම්බර්ස් තාම මන්දර ගොඩක් කට්ටිය ලින්ක් එකට ඇඩ් වෙන හින්දා ගෲප් එකට ඇඩ් කරන ගමන් ඉන්නේ ඔයගලන්ව ඇඩ් කරන්න කරයි. හරි නේද? ඉන්න මන් දාන්නවා ඔයගලන්ට. එතකොට හරිනේ. මොන හරි ওই ප්‍රශ්නයක් තියෙනවා නම් ඔයගලන් අහන්න. ඔයගලන් ගෲප් එකට ඇඩ් වෙන්න මැඩම්ට කියලා එකට ඇඩ් වෙන්න. හරි නේද? මට දැන් කියන්න අපැහැදිලි දෙයක් තියෙනවද කියලා ඔයගලන්ට මේකේ. ඒ කියන්නේ ඔයගලන්ට අපැහැදිලි දෙයක් තියෙනවද? මං කියලා දුන්න දේවල් වල නොතේරුණු දෙයක් තියෙනවා නම් අහන්න බලන්න. නැත්තම් මං කිව්ව දේවල් අද දවසේ කිව්ව දේවල් ටික පැහැදිලිද? ඔව් සෙන්ස්. අද දවසේ කිව්ව දේවල් ටික පැහැදිලි නේද? සෙන්ස් මේ වැඩට ගිහින් ඇවිල්ලා උගලන්ට උගන්වන්න ගත්තා. ඒකයි පොඩ්ඩක් මේ සාරි එකක් ඇඳන් ඉන්නේ. මම කැම්පස් එක උගන්වන හින්දා පැහැදිලි නේද? right. පැහැදිලි නේද? ලකාසන්ගේ කංජි බලන්නකෝ. හරිම අමාරු කංජි. chat GPT එකේ නේද ලකා ගත්තේ? කියන්න බලන්න නැද්ද කියලා? ඇත්තටම මොකද මේ ලිව්වේ? පුදුම දක්ෂ ළමයිනේ අනේ. සෙන්සර් බොරු කරන්න එපා. සෙන්සර් බොරු කෝ පොළොව පැල්ල මැරෙයි. අම්මෝ හරිම නරකයි වචනයක් කිව්වා.
ඔයාලා ඇත්තටම පුළුවන්ද? ඔයා හොඳයිනේ. ඔයා මාකල මේ N3 කරපු එක නේද? N3ද ඔයා? සුගොයිනේ බලන්න ලකාසන් මේ N3 එක්කනේ සුගොයි. හරි අපි එහෙනම් ඊළඟ දවසේ කතා කරමු. ජෝසු දෙස්නේ සෝ. හරි එහෙනම් ඔයගලන්ට මම කිව්ව දේවල් පැහැදිලි නේද? අපි එන ඊළඟ දවසේ අකුරු ටික ඉගෙන ගමු. ඉගෙනගෙන අපි මේ එක්සෑම් එක පාස් වෙමු. හරි එච්චරයි. හරි නේද?はい。お疲れ様でした。ありがとうございます。今川ハンスマーリさん。じゃあはい。またね。はい、まんげな。行ってきます。あ行ってきます。はいはい。はい。お疲れ様でした、皆さん。バイバイ。